හයි ළමයි ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේක අපේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම අද කියන්න යන්නේ ෂෙයොන් බබා කොහොමද මට හම්බුනේ. ඒ අත්දැකීම මොන වගේද? ෂෙයොන් බබාව කොහොමද මම ගෙනාවේ? ඒ ටික තමයි. ෂෙයොන් බබා හම්බුනේ 2025 7/8 කුරුණෑගල ශික්ෂණ රෝහලේ. ඉතින් රජයේ රෝහලක තමයි හම්බුනේ. නෝමල් ඩිලිවරි එකක් නෙවෙයි. ෂෙයොන් බබා හම්බෙන්න දින තිබ්බේ 2025 7/5. ඒ වුණාට ඒ දිනේට හම්බුන්නේ නෑ. ඊට පස්සේ හොස්පිටල් එකෙන් කිව්වා අපි දවස් තව 2ක් හෝ 3ක් බලමු කියලා. ඉතින් මට නෝමල් අමාරු වුණේ නෑ. කිසිම අමාරුවක් තිබ්බේ නෑ. 7/8 පාන්දර දැම්ම මාව ලේබර් රූම් එකට. ඊට පස්සේ වෝටර් බෑග් එක කැඩුවා. සින්ටෝ දුන්නා. ඒ වුණාට කිසිම අමාරුවක් ආවේ නෑ. ඒක නිසා අන්තිමේටම 1 ගානකට මාව සීසර් කරන්න ගත්තා. කොහොම හරි 2 විතර වෙනකොට බබාව හම්බුණා. සීසර් කරන්න ඉතින් සමහර කට්ටිය බයයිනේ. ඇත්තටම මමත් ගොඩක් මුලින්ම බය වුණා. ඒ වුණාට ලේබර් රූම් එකේ ඉඳලා සීසර් කරලා ආවහම හිතුණා අනේ නෝමල් හම්බුණාට වඩා සීසර් කරපු එක හොඳයි කියලා. දැන් ෂෙයොන් බබාට මාස 4ක් වෙනවා. ඉතින් දැන් කිසි අමාරුවක් නෑ මට. සමහර අය කියනවා කොන්දේ අමාරු එහෙම තියෙනවා කියලා. ඔව් ඒක ඇත්ත. මටත් ටිකක් තියෙනවා. ඒ වුණාට ගොඩක්ම නැහැ එහෙම කියන තරම්. සීසර් කරාම එච්චර ලොකුවටම අමාරුවක් නෑ. සමහර කට්ටිය නම් ගොඩක් බයයිනේ සීසර් කරන්න. ඒ වුණාට මම හිතනවා සීසර් කරන එක හොඳයි කියලා. හොස්පිටල් එකේ හැමෝම හොඳයි. ගොඩක් උදව් කරනවා. ඉතින් හරිම ආදරෙන් බලා ගන්නවා. රජයේ රෝහලක කියන්නේ එහෙම කියවන තරම් අර සැර එහෙම දේවල් නෑ. හරිම ආදරණීය විදියට අම්මලාව බලා ගන්නවා කට්ටිය. ෂෙයොන් බබාව ගොඩක්ම නෝමල් ගන්න බැරි වුණා. මොකද ෂෙයොන් බබා කිව්වා චුට්ටක් ලොකු වැඩියි කියලා. ඒ වගේම ෂෙයොන් බබාගේ බරත් හොඳට තිබ්බා. ඉතින් නෝමල් මං හිතන්නේ මට අමාරු වුණෙත් නැත්තේ ගන්නත් බැරි වුණේ ෂෙයොන් බබා චුට්ටක් ලොකු නිසා කියලා. ඒ වුණාට එහෙම ප්‍රශ්නයක් වුණේ නෑ. සමහර කට්ටිය කියනවා හම්බෙන්න තියෙන දිනේට හම්බුනේ නැති වුණාම එහෙම කියන්නේ මම මගේ සහ ෂෙයොන් බබාගේ වැඩ කරගන්න පටන් ගත්තා දවස් 20 වගේ ඉඳලා. එහෙම ලොකුවටම අමාරුවක් තිබ්බේ නෑ. දාලා තිබ්බ මැහුම් ප්‍රමාණය ගත්තොත් මැහුම් 15ක් 16ක් වගේ වැටිලා තිබ්බා. ඒක මැහුම් කපනකොටත් එච්චර රිදෙන්නේ නෑ. ගොඩක් බය වෙන්න දෙයක් නෑ. නෝමල් අමාරුව නම් ඒ වෙලාවට එතනින්ම ඉවරනේ. සීසර් වල නම් හිරි ගියාට පස්සේ නැගිටින්න ඇවිදින්න ගොඩක් අමාරුයි. ඒ වුණාට ඊට පස්සේ නම් ගානක් නෑ. මොකද සීසර් කරන එක ගොඩක් ලේසියි කියලා මම හිතනවා. නෝමල් කරනවට වඩා. ඉතින් මට ෂෙයොන් බබා හම්බුනේ සීසර්. මම හිතනවා සීසර් හොඳයි කියලා. දැන් ඔයා හිතන්නකෝ ඔයාට බබා හම්බුනේ නෑ කියලා නෝමල්. ඉතින් මම කියනවා බය වෙන්න එපා. එයාලා කොහොම හරි සීසර් කරලා ගන්නවා. ඉතින් නිරෝගිමත් බබෙක් ලැබෙන්න කියලා මං ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් බය වෙන්න එපා. ඕනම දෙයකට මුහුණ දෙන්න සූදානම් වෙලා යන්න. හැමදේම හොඳින් වෙනවා. එතන ඉන්න කට්ටියත් හරිම හොඳයි. මං හිතනවා හැම හොස්පිටල් එකකම එහෙම ඇති කියලා. මගේ ඩිලිවරි එක වුණේ කුරුණෑගල හොස්පිටල් එකේනේ. ඉතින් ඒකේ නම් හැමෝම හොඳයි. හැමෝම ආදරෙන් කතා කරනවා. ඒ වගේම බබාවත් බලා ගන්නවා හැමදේම කරගන්නකම්.
ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් පුළුවන් මගෙන් අහන්න. යටින් කමෙන්ට් කරන්න. මං අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. එහෙනම් අතට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.